අයිබෝන් චන්තුක්වත වැංකුව ඉඳල කතා කරන්නේ මේ වීඩියෝ එක අපේ ක්ලිප්ස් channel එකට ගොඩ දවසකින් ක්ලිප්ස් වීඩියෝ එකක් කරෙත් නැහැ ගොඩ දවසකින් ක්ලිප්ස් වීඩියෝ එකක් දැම්මේ නැහැ ඇයි කියලා තාලා තිබ්බා ඒ නිසා මේ මොහොතේ ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් තියෙන changes developments කීපයක් ආශ්‍රිතව මේ වීඩියෝ එකේ කතා කරමු ඔයගොල්ලෝ අහලා තිබ්බ ප්‍රශ්න කීපයකට උත්තර තියෙනවා ඒ නිසා මේ වීඩියෝ එක බලන්න අවසන් වෙනකන් ක්ලිප්ස් මේක අපේ second channel එක subscribe කරලා නැත්නම් තවමත් subscribe කරලා උදව් කරන්න 13,000 මාර්ක් එක රීච් කරන්න වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලම පටන් ගන්න. කොයින් මාකට් කැප් එකට ගියොත් අපි බිට්කොයින් වල තත්ත්ව බලන්න ඕල්මෝස්ට් 1.11 ඉන්නවා. ඉතිරියම් ඕල්මෝස්ට් 4,000 වල ඉන්නවා. ඩොලර් 50ක විතර ඩිෆරන්ස් එකක් තියෙන්නේ. මාකට්ස් අපි මේන් වීඩියෝ එක කරනකොට තිබ්බට වඩා මාකට්ස් ටිකක් ස්ලෝව මේ වෙනකොට අප් නෑ ඩවුන් නෑ සයිඩ්වේස් යන බවක් වෙන්නනවා. මාකට් කැප් එක 3.74 ට්‍රිලියන් මේ මොහොතේ ගෙවෙන පැය 24ට ලීඩින් altcoin එක 00 ඊට පස්සේ MYX Finance Plasma COAI කියන්නේ පහුගිය දවස්වල crazy price rally එකකට ගියපු මෙන්න මෙවැනි jump එකක් ගත්ත altcoin එකක් වැටුණා 85% වැටුණා ඒකේ bottom එක අපි දැක නිසාවෙන් අද දවසේ Patreon Pro members ලට share කරපු swing trade එකක් මේක ඒක හැබැයි ඩේ ට්‍රේඩ් එකක් යනවා වගේ වේගෙන් ගියා දැන් වෙනකොට almost 1 to 1.5 profit mark එක reach කරන්නත් ආසන්න වෙලා ඉන්නවා COAI මේක දැන් ඔයාලා දැක්ක ගමන් පනින්න යන්න එපා මේක මේ වෙනකොට සෑහෙන දුර ගිහිල්ලා තියෙන නිසාවෙන් pull back එකක් આવුත් බලන්න මේ වෙනකොට almost 100% move වෙලා තියෙනවා COAI ඒක Patreon swing traders ලට share කරේ කියන්නේ pro members ලට interest rate සම්බන්ධ වෙන membership වල pro membership එකට daily weekly chart වල trade කරනවා නම් account එකක් අවශ්‍ය නම් bitget bybit verified links උත් ඒක මගේ YouTube description box එකේ තියෙන videos වල පහළ මෙන්න මේ chart එක මට පෙන්වන්න හිතුණා bitcoin සම්බන්ධයෙන් චකිතයක් තියෙනවා නම් මෙන්න මේ chart එක ඔයාලට චකිතේ නැති කරනවා මේක ඉරි කැලි 3ක් 4ක් පේනවා වැදගත්ම ඉර තමයි ඔය වම් පැත්තේ පහළින් ඉඳලා උඩට යන කහ පාට ඉර මේකෙන් පෙන්වන්නේ බිට්කොයින් වේල්ස් ලගේ ඇකියුමුලේෂන් කහපාට ඉර කියන්නේ රිප්‍රසන්ට් කරනවා බිට්කොයින් ලක්ෂය සහ 1 මිලියන් අතර ප්‍රමාණයක් හෝල් කරන් ඉන්න ටෝකන්ස් හෝල් කරන් ඉන්න හෝල්ඩර්ස්ලා කියන්නේ වේල්ස්ලා වේල්ස්ලාගේ ඇකියුමුලේෂන් තමයි පෙන්නේ වම් පැත්ත සෙප්තැම්බර් 5 දකුණු පැත්ත ඔක්තෝබර් මේ වෙනකම් කහ ඉර බලන්න යන යෑම ඒ කියන්නේ පෞගිය ඩ්‍රොප් එකේදී ට්‍රම්ප් ක්‍රෑෂ් එකේදී වේල්ස්ලා දමලා ගාලා ගිහිල්ලා නැහැ. ඔය ලක්ෂේ දස ලක්ෂය අතර අය පැහැදිලිවම ඇකියුමුලේට් කරලා තියෙන බව පේනවා. ඒ වගේම මේකේ දකුණු පැත්තේ chart එකේ ඔය නිල් ඉර බලන්න එකකින් පෙන්වන්නේ ඔය digital asset treasury manage කරන කියන්නේ debt කියලා කියන්නේ debt කරන companies වමේ ඉඳලා දකුණට නිල් පාට line එක bitcoin. classic accumulation එකක් ඒකෙත් සෙප්තැම්බර් ඉඳලා මුල ඉඳලා September 2024 ඉඳලා මේ වෙනකම් ගිය මාසේ September 2025 වෙනකම් උඩම ඉර බිට්කොයින් ඊළඟට මැද්දේ තියෙන ඉරයිත් යටින් නැගගෙන එන ඉර සෝල් දකුණු පැත්තේ chart එකේ. එතකොට අර පේනවා debt companies උත් මේ වෙනකොට බිට්කොයින් වලින් නොනවති ඉතරියම් සහ සොලානත් එකතු කරනවා. බිට්කොයින් විදියට නෙවෙයි ඊට පස්සේ IBIT BlackRock ETF එකේ shares විදියට දැන් ලොකු tendency එකක් තියෙන අක්තු කරන් Bitcoin whales quietly embrace BlackRock ETF following SEC rule change මේ IBIT එකත් මම ඔයාලට කියලා ඇති මම launch කරපු දවස් ඉඳලම IBIT එදා හෝ පහුවෙන්දා පොඩ්ඩක් වැටෙනවනේ වැටෙන්න ඇරලා 22 මට මතක නැහැ ගත්තේ IBIT කොහමරි පළවෙනි දවස නැත්තම් 1 2 3 ඔය දවස් 2 3කින් එකක මං ගත්තා යටට බැටෙන්ඩර්ලා ගත්තේ එදා පටන් මමත් accumulate කරනවා IBIT ඉතින් amazing upward move එකක වගේම globally bitcoin coin විදියට හෝල් කරන්න දන්නේ නැති අය IBIT එක participate කරනවා ඒ කොහමරි කමන්නේ participation එකයි වැදගත් අද මම main video එකේ පෙන්වනවා ඔයාලට ඇයි ඩොලර් එක අතහැරලා bitcoin වලට යන්නේ ගොඩක් අය කියලා ඉතින් මේ වෙනකොට කොච්චර IBIT එක විශ්වාසය IBIT කියන්නේ traditional investors ලා bitcoin ගන්න ක්‍රමය ඔන්න සුද්ධ සිංහලෙන් කියනවා නම් එතකොට බිලියන 70 මාර්ක් එක ලෝක ඉතිහාසයේ ඔය සියලුම ETF ක්‍රිප්ටෝ විතර නෙවෙයි සියලු ETF
ඔක්කොම එකට දාලා බැලුවත් දින 341 එකක් වැනි shortest period of time එකකදී 70 බිලියන් මාක් කරපු ETF එක තමයි IBIT Bitcoin ETF එක. ඒ මාක් එක රීච් කරන්න එක ETF වල දැන් ඔය ලෝකෙටම ඉන්න ලොක්කනේ VOO කියන්නේ Vanguard VTI VOO එකට ගියක් දින 1700 එකක්. IEMG කියන ETF එකට ගියක් දින 2063ක්. IEFA ට ගියා 1773ක්. Gold ETF එකට ගියා 1691ක් දින. Bitcoin ගැහුවා ටාගට් එක 341කින්. ඒකට ඔයාලට හිතා ගන්න පුළුවන්. දැන් මේ ට්‍රැඩිෂනල් ඉන්වෙස්ටර්ස්ලා මේවට පොඩි අපි වගේ අය නෙවෙයි ඉන්නේ මේකට දැවැන්ත ඉන්ස්ටිටියුෂන් පෙන්ෂන් ෆන්ඩ්ස් සොවරින් වෙල්ත් ෆන්ඩ්ස් වගේ දැවැන්තයොත් එනවා. ඒගොල්ලොන්ගේ කොච්චර කනෙක්ෂන් එකක් තියෙනවද මේ කහපාටිර මේ වගේ රිජුව පැරබෝලික් උඩට යන්න. අනිත් එක තමයි මේ විලිවු කියනවා Bitcoin spot ETFs මාකට් එකට ආවට පස්සේ අර self custody පැත්තට තියෙන නැඹුරු අඩු වුණා කියලා. self custody දැන් ඔය white line එක තමයි මේ chart එකේ Bitcoin price එක. කහපාට line එක තමයි ඒ self custody entities වල growth එක. හැබැයි මේ අවුරුදු 15ක trend එක break කරලා BlackRock ETF එක launch කරපු දවස් තමයි ඉරකින් පෙන්නලා තියෙන්නේ. එතනින් පස්සේ අර self custody කතාව වේගින් drop වෙන බව since spot ETFs became BlackRock IBIT එක විතර නෙවෙයි spot ETF ආවට පස්සේ ගොඩක් අය තනිව ක්‍රිප්ටෝ සීඩ් ෆ්‍රේස් මතක තියාගෙන හෝල් කරන් ඔලුව එක්කම ගන්නවට වඩා නැඹුරුවක් දක්වනවා මේ Bitcoin spot එකේ ෂෙයාර්ස් ටිකක් අරගෙන ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරලා හිසරදේ IBIT දීලා සනිපෙට නිදා ගන්න. ඒකේ වරදක් නැහැ. ඒකම දේ අර not your keys not your coin not your token. එහෙම නැත්නම් management fee එකක් ගෙවන්න ඕනේ. ඒ වගේ pluses and minuses හැම එකෙම තියෙනවා. නමුත් ඉතින් Bitcoin coin එක විදිහට hold කර ගැනීමේ වාසි නැත්තේ නෑ. වාසි තියෙනවා. Rehypothecation කියලා මම principle එකක් ඔයාලට කියලා දුන්නා ගිය සතිය මතක නම් එන්නේ ඒකත් වෙනවා අපේ අතේ coin නැතිකොට. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඒව මොක වුණත් මේගොල්ලෝ කැමති ඒක හිසරදී අරගොල්ලන්ට දීලා fee එකක් ගෙවලා සුවසේ නිදන්න. ඉතින් ඒකේ ට්‍රෙන්ඩ් එක පේනවා අපිට දැන්. ඒ නිකම්ම කියන කතාවක් නෙමෙයි. ඉතින් ඒ සුවසේ නිදන්න කැමති කට්ටිය වේගින් වැඩි වෙනවා. මේ self custody කරන කට්ටිය අඩු වෙනවා වේගින්. US stock market එකේ බිය පහව ගියා. ඒකම ට්‍රම්ප් විශ්වාසය දුන්නා. දෙනවත් එක්කම බිය පහව ගියා. ඒ බිය පහව යනකොට ස්ටොක් මාකට් එකේ ක්‍රිප්ටෝත් යලි රිකවර් වුණා. 1.13 ගත්ත බව මාධ්‍ය වාර්තා කරන මේ වෙනකොට නරන් ටිකක් වැටලා තියෙන්නේ. දැන් Bitcoin වලට මොකද වෙලා තින්නේ 1.13 නෙවෙයි 1.11යි. නමුත් තත් කතාව තේරෙනවා. පැහැදිලිවම මාකට් එකේ sentiment එකේ ලොකු වෙනසක් සිදු වුණා. Retex 113 as you stock gets back to making all time highs. Crypto network එකක නික්ම යාමක් දවසේ වාර්තා වුණා. ඒ තමයි කඩීනා පෞගේ කාලෙම උත්සාහ කරා මේක ගොඩ එන්න මේ channel එකෙන් ගොඩ එන්න බැරි වුණා. කඩීනා කඩේ වහන බව වාර්තා කරා. ඒගොල්ලන්ගේ Twitter handle එකේ මේ update එක දාලා තිනවා. Kadena public announcement. We regret to announce that the Kadena organization is no longer able to continue business operations and will be ceasing all business activity and active maintenance of the Kadena blockchain immediately. Tremendously grateful කියලා තිනවා. The Kadena blockchain is not owned or operated by the company maker. මේ ඉතාම සීමිත proof of work blockchains තිබ්බේවැන් එකක් ඒක මාකට් එකට අහිමෝ යනවා යනෝ මැනේජ්මන්ට් එක ඉවත්ව ගියත් මේක කමියුනිටි එක විසින් රන් කරනු ඇති බව සඳහන් වෙනවා. ඒ වගේම Kadena token එකයි Kadena protocol එකයි මෙතෙන් පටන් කමියුනිටි ගවර්නන්ස් එකකට යටත් වෙන බව සඳහන් කරලා තිනවා. ඉදිරියේදී ඒ සම්බන්ධ සියලු විස්තර ලබා දෙන බව සඳහන් කරලා තිනවා. ඉතින් මේ වගේ ක්‍රිප්ටෝ මාකට් එකේ අපි පෞගේ මතකනේ බෙයා මාකට් එකේ වුණ තරම් මේ වගේ නැවතිලා වෙයිලා බංකොලොත් වෙලා ගියව දැකලා තියෙනවා. ඉතින් Kadena සමහර විට කමියුනිටි ඩ්‍රිවන් ටෝකන් එකක් විදිහට ඉදිරියේදී අයමත් වෙන්න පුළුවන්. නමුත් ඉතින් මේවයි සම්බන්ධ වෙලා එහෙම නැත්තම් මේව පැත්ත පළාතේවත් යන්න තුින් එක තමයි වඩාම සේෆ්.
පේට්‍රියෝන් එකට ජොයින් වෙන්න බෑනේ කියලා කමෙන්ට් එකක් දාලා තිනවා. බැරි නෑ පුළුවන්. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. එකෙන් අරගෙන සම්බන්ධ වෙන්න. ලින්ක් එකෙන් ගිහිල්ලා membership section එකට එන්න. එතනදී පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. postal code කියන කෝඩ් එක අහනවා නම් ඔයාට ඔයාගේ address එක Google එකේ type කරලා postal code එක මොකක්ද කියලා අහන්න. ඒතකොට Google දෙනවා නම්බරයක් කෝඩ් එකක්. ඒක තමයි postal code එක. අද දවසේ White House තිබ්බ මීටිමකදී Republican lawmakers like තිබ්බ මීටිමකදී Trump නැවතත් මේ Xi Jinping හමුවත සති දෙකකින් plan කරලා තියෙනවා already. ඒක සමහර විට වෙන එකක් නැති වෙයි කියලායි කියලා තියෙනවා. ඉතින් මේක නිසාවෙන් මාකට් එක ආයමත් පණ නැතුව ගියා. ඒ නිසාවෙන්ම ෆියුචර්ස් මාකට් එක නැත්තම් after hours මාකට් එක මේ වෙනකොට අපව මික්ස් සෙන්ටිමන්ට් එකක් පෙන්වනවා. මේ සියල්ලම extremely short term බව මතක තියාගන්න. මේක Trump වචනයක් කියන විදිහට මාකට්ස් දුවනවා. ඒ දුවන දිවිල්ල short term. මේ short term එක ඇතුලේ long term strength එක හඳුනා ගන්න එක තමයි අතිශයම වැදගත්. right? එතකොට එහෙමයි opportunity හොයාගන්න ඕනේ. එහෙම නැතුව මේ උදේ හවස කියන Twitter message පස්සේ උනට වැඩි follow කරන්න ගියොත් එහෙම මුකුත් කරගන්න බැරි වෙනවා. ක්‍රිප්ටොත් ඒ නිසාවෙන්ම ස්ලෝ ඩවුන් වෙලා තිනවා. මේ තියෙන්නේ ගෙවෙන පැය ඕවර්ऑල් ගෙවෙන පැය 24ත් මික්ස් නැත්තම් mostly bearish නස් එකක් තියෙන්නේ. altcoins එක දෙකක් අරුණු කොට මේ ඕවර්ऑල් ස්ලෝ වීම සමහරට පැය කිහිපයක් ඇද්දී ආයි මේ චීනය සහ ඇමරිකාව අතර මේ ටීම්ස් negotiation එක දිගටම යනවා. ඒ නිසා යමක් ආයි positive වෙන්න පුළුවන්. ආයි Trump tweet කරයි ආයි market green වෙනවා. එහෙම එකක් වෙන්නේ. ඒ නිසා කොහමඩත් තව සත් දෙකකින් මේ දෙන්නගේ හමුව බොහෝ විට සිද්ධ වෙන්න පුළුවන්. ඊට කලින් build up එක තමයි US සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා volatile වෙන්න පුළුවන් markets. extremely uncertain තත්ත්වයක් වෙන්න පුළුවන් last minute වෙනකම්. ලෝකේ ලොකුම ආර්ථික බලවතුන් දෙන්න හැප්පෙන්නේ. ඉතින් ඒ නිසා දෙන්නම එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි වෙන්න කැමති නැහැ. මෙන්න මේ කෑල්ල වැදගත්. මේක තමයි මාරම වැදගත් කෑල්ල. මේ වීඩියෝ එකේ මම වීඩියෝස් අවසන් වෙනකම් බලන්න කියලා කියන්නේ ඒකයි. සමහර ඒවා මටත් මතක් වෙන්නේ අවසානයේට හෝ මේක මතක් වෙච්ච එක ලොකු දෙයක් නේ. ඒකයි වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න ආයෙත් තමයි ඒක තියෙන්නේ. මේක සෙප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 3 අතර ග්ලෝබල් ඉන්වෙස්ටර්ස්ලා ග්ලෝබල් 120ක් යූස් කරලා මාකට් සෙන්ටිමන්ට් එක ගැන කරපු සර්වේ එකක්. මේ සර්වේ එකේ පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ මැද, තුන්වෙනි ප්‍රශ්නේ දකුණේ extremely left එකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ what phase of the crypto market cycle do you think we are currently in? අපි දැන් මේ ඉන්නේ market cycle එකේ මොන බෑද බුල්ද අතරමැද්ද මොකේද කියලා ආපුවම 120ක් කියලා තියෙනවා. අපි ඉන්නේ එකතු කරනවා දැන් කියලා accumulate කරන phase එකේ කියලා. සමහරව එකට කියලා තියෙනවා අපි ඉන්නේ bull market එකේ කියලා. සමහර අය කියන එකට late bull market කියලා. හරි. එතකොට 45ක් කියලා තියෙනවා late කියලා. සමහරු 22ක් bull 26ක් කියනවා accumulate කරනවා කියලා. ඒකෙසේ නමුත් overall අපිට පේනවා 50කට උඩින් පැහැදිලිවම කියන්නේ 50කට උඩින් නෙවෙයි. එතකොට එම් බලපුවම 40යි 60යි 80යි 90% දෙනා තාම කියන්නේ මොකද්ද? අපි ඉන්නේ bull market එක කියලා. ඊළඟ මැද ප්‍රශ්නේ what is your bitcoin forecast for the next 3 to 6 months? next 3 months කියන්නේ end of December. 3 to 6 months කියන්නේ end of March. first quarter එක ඉවරනකොට ඊළඟ අවුරුද්දේ price එක 1.30 උඩින් යාවි කියලා තිනවා 67ක්. 1.10 1.30 අතර මේ නිකන් neutral zone එකේ ඉඳීවි කියලා 28ක් කියනවා. 1.10න් පල්ලයට යනවා කියලා කියන්නේ 5යි. ඒ කියන්නේ 95% bullish 95%ම කියනවා bitcoin price එක 1.10ට උඩින් ඉන්නවා කියලා. හරි. so අපි 90% කියන්නේ bull market එකේ 95% කියනවා bitcoin 1.10ට උඩින් ඉන්නේ කියලා. ඊට පස්සේ most likely outcome for bitcoin dominance in the next 3 to 6 months. bitcoin dominance එක සම්බන්ධයෙන් bitcoin dominance එක බහින්න එපා. bitcoin dominance එක hold කරගෙන ඉඳී කියලා 39ක් කියනවා. බහි කියලා 33ක් කියනවා. නගී කියලා 28ක් කියනවා. එතකොට එහෙම බලපුවම most likely bitcoin dominance එක එක්ක neutral නැත්තම් drop කියලා කියනවා 73ක්. ඒකත් positive තත්ත්වයක්. මොකද bitcoin dominance එක එක්ක neutral zone එකේ hold වෙලා තියෙනවා නැත්තම් බහින්න ඕන. ඒ අනුව තමයි සල්ලි flip වෙන්නේ Ethereum සහ altcoin වලට. මේ අනුව මේ chart එකේ මේ sample එක අනුව පේනවා
Bitcoin dominance එක ඉදිරියේදී බයිනවා. Right? Institutions Bitcoin institutions වගේම non institutions. නිල් පාට බටේ නිල් පාට කැනල් එකකින් කියන්නේ institutions, grey එකකින් කියන්නේ non කියන ඔයාලා අපි වගේ. දෙගොල්ලොම කියන තමයි කැනල්ස් වලින් පෙන්නන්නේ. එතකොට ගොඩක් දෙනා ඔප්ටිමිස්ටික් එකයි තියෙ රුඩින් එයි කියලා. 67ක් කියන එකයි තියෙ රුඩින් එයි කියලා වගේම තාම ඉන්නේ බුල් මාකට් එක කියලා 95% කියනවා. එතකොට මේකෙන් ඔයාලා ඉංගියක් ගන්න පුළුවන්. දැන් අපි ඉන්න තැන සහ ඉදිරියේ මොකද්ද වෙන්නේ 2026 මාර්තු වෙනකම් පික්චර් එක මොකද්ද කියන එක. right? එතකොට මේක ග්ලෝබලි ක්‍රොස් සෙක්ෂන් එකක් විදිහට 120 අඩුයි සාම්පල් එක. නමුත් පොඩි අයිඩියා එකක් ගන්න මේකත් වැදගත්. Patreon trade කරන අය සම්බන්ධ වෙන link එක description box එකේ Bitget Bybit verified links එකම තියෙනවා. shop section එකට ගියොත් Patreon වල strategy videos ගන්න අවස්ථාවක් තියෙනවා. මේක clips video එකක් මතක ඇතුව like කරගෙන යන්න. channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරගෙන යන්න. එහෙම වුණොත් හොඳ response එකක් තිබ්බොත් අපි දිගින් දිගටම clips video තුත් කරමු. right? එවනම් මම වීඩියෝ එක අමාරු කරනවා. හැමෝම මම අලුත් වීඩියෝ එකක් එක්ක සුබ දවසක්.